හරි අඬන්නේ නැතුව ඉන්නවා ඉක්මනට ගිහිල්ලා එන්න. ආයි මොකද අඬන්නේ? පොඩි කාලේනේ. අඬන්න බෑ. බබා අතටි දෙන්නම්. ඇත්තටම තමන්ගේ ෆැමිලි ගිය අය දාලා පිටරට යනවා කියන එක හරිම අමාරු දෙයක්. මදයි පිටරටකට ගිහලා අතල්ල ගන්න කියලා හිටියා. තනියම ඩුබායි කියලා සිංහය වගේ ඉන්න කියලා හිටියේ. සුගම්ය වෙලා ඉන්න වගේ අඬන්න ගත්තා. ත්‍රිපෝෂ පවුලේ පළවෙනි විදේශ සංචාරය මෙන්න ඩුබායි වල. පුරා කියලා මෙන්න ගුවන් ගමන ආරම්භ වුණා. බට්ටිත් නිදි සුදු අම්මියන් නිදි. කෑම වෙලාව සුදු අම්මිය නම් නැගිට්ටා. ඩුබායි අහස උඩට එන්න අපිට හරියට පැය 4මාරක් ගියා. මේ ගමනට අපිට සියලුම වැඩ කටයුතු අපිට ලෑස්ති කරලා දුන්නේ ඔරියන් ට්‍රැවල්ස් එක. අපිට ඔරියන් ට්‍රැවල්ස් වගේ ට්‍රැවල් පාර්ට්නර් කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද අපි මේ වගේ ගමනක් හරියට යන්න දන්නේ නැහැ. මොකද අපි යන්නේ අලුත් රටකට අලුත් තැනකට. ඩුබායි එයාපෝට් එකට ගියපු ගමන් අපිට කිසි දෙයකට බය වෙන දෙයක් තිබුණේ නැහැ. ඔරියන් ට්‍රැවල් එකේ කට්ටිය ඇවිල්ලා අපිට ලස්සන වෙල්කම් එකක් දුන්නා. ඩුබායි සංචාරයේ අවසන් වෙනකම් අපිට ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නෙත් අපිට මඟ පෙන්වන්නෙත් ඔරියන් ට්‍රැවල් එකේ කට්ටිය. ඉතින් මේ තියෙන අපේ නවාතැන සුදු අම්මියටයි මටයි හරිම මහන්සි. බබාටත් එහෙමයි. ඉතින් පොඩි නිින්දක් එහෙම දාලා රෑ වෙනකොට අපි එළියට බැස්සා පොඩ්ඩක් ඩුබායි වටේ ඇවිදින්න. ඔරියන් ට්‍රැවල් එකේ කට්ටිය අපි මුලින්ම එක්කන් ආවේ මෙන්න මෙතනට. මේක තමයි ලෝකෙ ලොකුම shopping mall එක. හිතා ගන්නවත් බැරි දේවල් තමයි මෙතන තිබුණේ. ඒක හරිම ලස්සන place එකක්. අනිවාර්යයෙන්ම යන්නම ඕන තැන. අපි ඊළඟට යන්නේ khalifa බලන්න. මියා khalifa නෙමෙයි, burj khalifa. ලෝකෙ විශාලම කුරුණ. ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ ඔරියන් ට්‍රැවල් එක හරහා family tours, couple tours, business tours වගේ ඒවා යන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම වීසා සහ අනිකුත් වැඩ කටයුතු විශ්වාසනීයව සහ සානදායි මිලකට සූදානම් කරගන්න පුළුවන් හොඳම තැන තමයි ඔරියන් ට්‍රැවල්ස් කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඩුබායි වල ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් ඒ සඳහා අවශ්‍ය සියලුම වැඩ කටයුතු ඔරියන් ට්‍රැවල් එක හරහා කරගන්න පුළුවන්. එකින් නොකී ගොඩක් වැඩ කටයුතු ඔරියන් ට්‍රැවල් එක හරහා ඔයාට කරගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න තියෙන ඔරියන් ට්‍රැවල් එකේ ශ්‍රී ලංකාවේ ශාඛාවේ ලිපිනය. ඒ විතරක් නෙමෙයි වැඩිදුර විස්තර දැනගන්නත් අවශ්‍ය සියලුම දුරකථන අංක මෙතන තියෙනවා. ඉතින් ත්‍රිපෝෂ පැමිණි අපිත් ඔක්තෝබර් 30 වෙනිදා දක්වා ඩුබායි වල ඉන්න තීරණය කරලා තියෙනවා. කුමක් හෝ අවශ්‍යතාවයකට අපිව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ අංක වලට දැම්ම WhatsApp පණිවිඩයක් එවන්න. ඉතින් තාම අපේ ඩුබායි ගමන අවසන් නැහැ. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් අපි ඔයාලට ගෙනත් දෙන්නම්. ඉතින් හැමෝම අපේ පළවෙනි විදේශ සංචාරයට සුබ පතාගෙන යන්න ළමයි හැමෝටම ආදරේ. ජය වේවා.